පැරණි යුගයක්. මිථිලා නගරයේ උතුම් බුද්ධිමත් කුමාරයෙක් ජීවතුනි. ඔහු නමින් මහෞෂධ විය. මෙම කතාව ඔහුගේ අපූරු ඥානය සහ මනුෂ්‍යත්වය පිළිබඳවයි. රාජධානියක් බේරාගත් සත්‍යවන්තයෙකු පිළිබඳවයි. අනෙක් ළමයි ක්‍රීඩා කරන විට ඔහු වැඩිහිටියන්ගේ ප්‍රශ්න විසඳමින් සිටියේය. ඔහුගේ නම ඉක්මනින්ම රටපුරා පැතිරිණි. දිනක් ප්‍රසිද්ධ ගුරුවරයෙකු ඔහුගේ බුද්ධිය පරීක්ෂා කිරීමට තීරණය කළේය. ඔහු මහෞෂධට ගැට ගැසුණු නූල් පොදියක් ලබඩි මෙය නොකපා ගැට ලිහන්න යැයි කිය. මහෞෂධ එය ජලයට දමා රැලිලිහි යමට ඉඩහැරියේය. කිසින්දු වෙහෙසකින් තොරව ඔහු එය ලිහා දැමිය. මිථිලා රජුට මේ දක්ෂයාගේ ගුණ පිළිබඳ අසන්නට ලැබුණි. ඔහු රාජකීය පණිවුඩයක් යවා මහෞෂධට මාලිගාවට පැමිණෙනට පවසනලදී. රජු මහෞෂධට ගැටලුවක් විසඳීමට දුන්නේය. මේ පෙට්ටි තුනෙන් එකක් පමණක් රත්තරන් වලින් පිරී ඇතේ ඔහු කිය. ඔබට සෙවිය හැකිද? මහෞෂධ පෙට්ටි අවධානයෙන් නිරීක්ෂණය කළේය. ඔහු එවලෙහි බර මැනිම තට්ටු කළ විට නිකුතුවන ශබ්දය සෙව්වේය. අවසානයේ නිවැරදි පෙට්ටිය තෝරාගත්තේය. රජු ඔහුගේ විශිෂ්ටත්වය දැක ඔහුට වයස අඩු වුවද රාජධානියේ උපදේශකයෙකු ලෙස පත් කළේය. නමුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙය සතුටක් නොවිය. ඔහුව ඉවත් කිරීමට උත්සාහ කළේය. එක් දිනක් රාජකීය හස්තියා පලා ගියේය. සෑම දෙනා භීතියට පත් වූහ. නමුත් මහෞෂධ සාමකාමීව වනට ගොස් හොඳ විමර්ශනය කළේය. බිඳී ගිය ගස අතු පා සලකුණු වලලු මගින් ඔහු සොයාගත් හොඩුවාවන් මගින් හොරුන් සොයාගෙන හස්තියා මාලිගාවට ආපසුගෙන එනලදී. තවත් දිනක කාන්තාවන් දෙදෙනකු දරුවකු තම දරුවා බවට කියමින් රජතුමන්ට පැමිණිලි කළහ. රජුට මව කුමන කාන්තාවද යන්න තීරණය කළ නොහැකි විය. මහෞෂධයට විසඳුමක් ලබා දුන්නේය. ඔබ තේනාම දරුවා දෙපත්තට අදින්න යයි පැවසුවේ. ඒ කාන්තාවක් දරුවා අදිමත අකමැති බව දැනවීමෙන් අදහස අත්හැර දැමුවායි. ඒ සැබෑ මවයයි මහෞෂධ නිගමනය කළේය. කාලයක් ගිය පසු යුද්ධ භීෂණය රටට එළබිණි. මහෞෂධ නගරය යටින් රහස් උමන් මාර්ගයක් සැකසීමට උපදෙස් දුන්නා. රජු ඒ යෝජනාව පිළිගෙන රහස් දොරටුවක් සකස් කළේ. අසල්වැසි රජු මහෞෂධගේ ශක්තියට බියවී ඔහු වංචාකාරීව මරා දැමියට සැලසුම් කළේය. සාමයට ආරාධනයක් ලෙස පෙනෙන ආරාධනාවක් යවිය. මහෞෂධත වංචාව තේරුණි. ඔහු වෙළෙන්දකු ලෙස වෙස්වලාගෙන රහසිගතව ගමනක් ආරම්භ කළේ. ඔහු ආරක්ෂාව සඳහා මග පරීක්ෂා කළේ. අනිත් රාජධානිය මාලිගාවට ළඟ වූ විට ඔහු සැකසහිත සංවිධානයක් දුටුවේ. ඔහු නටමින් මත්පැන් පානය කළ බවට හැසිරුණත්. ඇත්ත වශයෙන්ම ගැලවීමේ ක්‍රමයක් සැලසුම් කරමින් සිටියේ එහිදී. විවාදයක් පවත්වනලදී. මහෞෂධ අභියෝගය පිළිගෙන උත්තර සැපයුවේ ඉතා දක්ෂ ලෙස සාමකාමී හා නිවැරදිවය. එහි සිටි සැම ඔහුගේ වචනවලට ආකර්ෂණය වූහ. මහෞෂධ එතනින් ගැලවීම සඳහා දක්ෂ ක්‍රමයක් භාවිතා කළේ. ඔහු මත්පැන් බහනයක් තුල සැඟවුණි. ඔහුගේ මිතුරන් ඔහු පිටට රැගෙන ගියහ. මිථිලා වෙත ආපසු පැමිණි විට ජනතාව සතුටින් ඔහුට පිළිගැනීම කළේ. ඔහුගේ නම වික්‍රමාන්විතයන් සහ බුද්ධිය සඳහා සංකේතයක් වී තිබුණි. මහෞෂධ යුද්ධයට විරුද්ධව ක්‍රියා කළේ. ඔහු විරුද්ධ රාජධානිය සමග සංසුනයුරින් බැඳී සිටියේ. අවසානයේ රාජධානී දෙකක් එකිනෙකට එකතු විය. යුද්ධයෙන් තොර සාමකාමී යුගයකට මුල පිරුවේ ඔහුයි. මහෞෂධ රාජධානියේ විශ්වාසිත උපදේශකයෙකු විය. ඔහු සැම විටම සත්‍යය, සාධාරණය සහ මනුෂ්‍යත්වය පදනම් කරගෙන ක්‍රියා කළේය. ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු නොවිය. මහෞෂධ බෝධිසත්වයකි, අනාගත බුදුවරයෙකි.